මේ කතාවේ ක්‍රියාවලිය පටන් ගන්නේ රටේ අභ්‍යන්තරයෙන්ය. වසර මිලියන ගණනක සිට කාලගුණ ක්‍රියාවලි නිසා පුරාණ පාෂාණ තුලින් නිදහස් වූ ඛනිජ ගංගා මගින් මුහුද වෙත ගෙන යනු ලැබේ. මුහුදේ රළ ධාරා නිසා වෙරළට ඇදෙන මෙම ඛනිජවල සැහැල්ලු කොටස් එම රළ ධාරා මගින්ම මෙන්ම සුළඟ මගින්ද ඉවතට ගෙන යන නිසා අවසානයේ බැර ඛනිජ පමණක් වෙරළ තීරයේ ඉතිරි වේ. කැපිටල් මෙටල්ස් ලංකා යනු එක්සත් රාජධානියේ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත කර ඇති ආයතනයක් වන කැපිටල් මෙටල්ස් PLC සතු සාඩම්බර ශ්‍රී ලාංකේය සමාගමක් වන අතර එහි ඒකායන අරමුණ වනුයේ නීතිගරුක හා ලෝකයේ ප්‍රමුඛ ක්‍රියාපටිපාටීන් හරහා ඛනිජ සම්පත් සංවර්ධනය කරමින් ඇල්මැති පාර්ශවකරුවන් උදෙසා තිරසාර වටිනාකමක් සම්පාදනය කිරීමයි. ටැප්රුබේන් ඛනිජ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති අතර එහිදී පරිසරයට සහ ප්‍රජාවන්ට අවම බලපෑමක් වන පරිදි ඛනිජ නිස්සාරණය කරගත හැකි ප්‍රදේශ ප්‍රවේශමෙන් හඳුනාගෙන ඇත. මෙහි එකිනෙකට වෙනස් ස්වාභාවික ඛනිජ වර්ග රැසක් තිබෙන අතර වර්තමාන ලෝකය තුළ එම ඛනිජ ඉතා වැදගත් කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. ඒ අතරින් ඇතැම් ඛනිජ තීන්ත නිෂ්පාදනයේදී හා ප්ලාස්ටික් සහ කඩදාසි කර්මාන්තයේදී උපයෝගී වන අතර තවත් ඛනිජ පිඟන් මැටි නිෂ්පාදනය සෞඛ්‍ය සේවා සහ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තයේදී භාවිත වේ. ඛනිජ නිස්සාරණය කරනු ලබන්නේ පැහැදිලිව වෙන් කරගත් කුඩා ඒකක තුළය. මෙලෙස නිස්සාරණය කරගත් ඛනිජ අනුමත ප්‍රවාහන ක්‍රම මගින් අසල ඇති පිරිසැකසුම් යන්ත්‍රාගාරය වෙත ප්‍රවාහනය කෙරේ. කර්මාන්ත ශාලාව තුළදී මෙම ඛනිජ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ගුරුත්වාකර්ෂණය මත පදනම් වූ සර්පිලාකාර විභේදක මගින් වෙන් කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා භාවිත කරන ජලය අනුමත ස්ථානවලින් පමණක් ලබා ගනු ලැබේ. නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරිවන අක්වැලි මගින් සෑම ඒකකයක්ම නැවත පුරවනු ලැබේ. පසුව පෙර ඉවත් කරගන්නා ලද සාරවත් මතුපිට පස් තට්ටුව යොදා සුදුසු ශාක වගා කර පුනරුත්ථාපනය කරනු ලැබේ. නිස්සාරණයේ ආරම්භක අවස්ථාවේ සිටම අපගේ මෙහෙයුම්වල සෑම පියවරක් තුළදීම නිෂ්පාදනයට ශ්‍රී ලංකාව තුළදීම අගය එක් කිරීම සිදු කරනු ලබයි. පළමු අදියරෙහි කැනීම් කරන ලද ද්‍රව්‍ය තෙත් සාන්ද්‍රණ යන්ත්‍රාගාර භාවිතයෙන් 90%කට වඩා වැඩි බැර ඛනිජ ප්‍රතිශතයක් අඩංගු ඛනිජ සාන්ද්‍රණයක් බවට පත් කෙරේ. පළමු අදියර තුළදී දල වැලිවල අපනයන විභවය එහි මුල් වටිනාකම මෙන් 40 ගුණයක් දක්වා වැඩි වේ. තවත් පසු සැකසුම් ක්‍රියාවලීන් තුළින් මෙම සාන්ද්‍රණය විවිධ සහ වෙනස් ඛනිජ නිෂ්පාදන බවට පත් කරයි. ඉන්පසු අවසන් නිෂ්පාදන ඉහළ ප්‍රමිතියකට අනුකූලව අපනයනය කරන අතර එමගින් විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයා ගැනීමට හැකියාව ඇත. රාජ්‍ය භාගය ගෙවීම බදු සහ දේශීය රැකියා හරහා කැපිටල් මෙටල්ස් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඍජුවම දායක වීමට නියමිතයි. පළමු දශකය තුළ පමණක් බදු සහ රාජ්‍ය භාගවලින් පමණක් ඩොලර් මිලියන 200කට වඩා ජාතික ආර්ථිකයට නැවත ගලා එනු ඇතැයි අපේක්ෂා කරේ. එකට එක්ව අපි ස්වාභාවික සම්පත් අපගේ සියලු ප්‍රජාවන් සඳහා අර්ථවත් ප්‍රගතියක් බවට පත් කරමින් සිටිමු. මන්ද සංවර්ධනය අර්ථවත් වන්නේ එය සැමට ප්‍රතිලාභ ලබා දෙන විට පමණක් වීම එයට හේතුවයි. තිරසාර සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා ඛනිජ සම්පත් වගකීමෙන් යුතුව සංවර්ධනය කිරීමට කැපිටල් මෙටල්ස් PLC කැපවනු ඇත.